ඉතින් සුබ උදෑසනක් හැමෝටම. අද මම ඔයාලව අරන් යන්නේ හරිම ආදරණීය ඒ වගේම කාර්යබහුල තැනකට. හැමදාම වගේ අදත් මම උදෙන්ම නැගිට්ටා. හැබැයි අද මම තනියම නෙවෙයි. මගේ මේ චූටි පුතත් උදෙන්ම නැගිටලා මාත් එක්ක ලෑස්ති වුණා. අද මමයි පුතයි දෙන්නම මේ යන්නේ අප්පච්චිගේ කිරිගොවිපලට. පුතාත් හරි ආසයි උදේට අප්පච්චි වැඩ කරන දිහා බලාගෙන ඉන්න. ඉතින් අද අප්පච්චිගේ ගොවිපලේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම අප්පච්චි මේකෙන් ගන්න ආදායම කොහොමද කියලා ඔයාලට පෙන්වන්න තමයි මමයි චූටි පුතයි අද ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ අප්පච්චිගේ චූටි ගොවිපලේ. මෙතන දැනට කිරි දොවන එළදෙනු 5 දෙනෙක් වගේ ඉන්නවා. අප්පච්චි උදේම නැගිටලා සත්තුන්ව පිරිසිදු කරලා කෑම බීම දීලා තමයි කිරි දොවන්න පටන් ගන්නෙ. චූටි පුතත් හරි ආසාවෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. මේ 5 දෙනාගෙන් උදේ වරුවට විතරක් කිලි ලීටර් 8ක වගේ ප්‍රමාණයක් ගන්නවා කියලා තමයි අප්පච්චි කියන්නේ. ඒ වගේම ක්‍රමවත් වෙලාවකට මේ වැඩ ටික කෙරෙන්න ඕනේ. කිරි දොවන එක, සත්තු බලා ගන්න එක ඇතුලේ ලොකු කැපවීමක් තියෙනවා. ආයෙමත් හවස් වරුවටත් මේ විදිහටම කිරි දොවන වැඩ කටයුතු සිද්ධ වෙනවා. හවස් වරුවටත් උදේ වගේම කිරි ලීටර් 8ක විතර අස්වැන්නක් අප්පච්චිට ලැබෙනවා. ඒ කියන්නේ මේ එළදෙන්නන් 5 දෙනා විතරක් දවසකට මුළු කිරි ලීටර් 16ක් වගේ ලොකු ප්‍රමාණයක් අප්පච්චිට දෙනවා. ඇත්තටම මේක පිටිපස්සේ තියෙන්නේ අප්පච්චිගේ නොනිමෙන මහන්සිය සහ සත්තුන්ට තියෙන ආදරය. හැමදාම එකතු කරන කිරි දවස් 15කට සැරයක් තමයි ගණන් බේරන්නේ. ගොඩක් දෙනෙක් හිතන්නේ කිරි ගොවිතැනේ ලොකු ලාභයක් ගන්න බැහැ කියලා. හැබැයි මම ඔයාලට අප්පච්චිගේ ආදායම කියන්නම්. සාමාන්‍ය දවස් 15කට වතාවක් අප්පච්චිට ලැබෙන කිරි ආදායම රුපියල් 60000ත් 90000ත් අතර මුදලක් වෙනවා. ඉතින් හිතන්න මාසෙකට බැලුවොත් මේක ඇත්තටම කොච්චර සාර්ථක සහ ස්ථාවර ව්‍යාපාරයක්ද කියලා. අප්පච්චි තමන්ගේම මහන්සියෙන් කරන මේ වැඩේ ගැන මටයි චූටි පුතාටයි දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. ඇත්තටම කිව්වොත් අප්පච්චිට මේ චූටි ගොවිපලෙන් ලැබෙන කිරි ආදායම විතරක්ම නෙමෙයි. මේ සතුන්ගෙන් ලැබෙන ගොම පොහොර ටික අප්පච්චි එකතු කරලා කෙලින්ම දාන්නේ අපේ කුඹරට. එහෙම නැත්නම් වෙලට. ඒකෙන් කුඹරට අමුතුවෙන් රසායනික පොහොර දාන්න ඕනේ වෙන්නේ නැහැ. බිම් සකස් කරනකොට වගේම ගොයම් පැල වැඩෙන කාලෙට මේ ස්වභාවික ගොම පොහොර නිසා කුඹුරේ හරිම සරු අස්වැන්නක් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ මේ හා පැත්තෙන් අපේ අප්පච්චිගේ කුඹුර තමයි. ඉතින් ඒකට එයා දාන්නේ මේ එළදෙන්නුන්ගෙන් ගන්න පොහොරම තමයි. ඇත්තටම මේ ගොවිපලෙන් අප්පච්චිට ලැබෙන්නේ කිරි ආදායමම විතරක් නෙවෙයි. මේ අප්පච්චි මේ සතුන්ගෙන් ලැබෙන ගොම ටික අප්පච්චි එකතු කරලා කෙලින්ම දාන්නේ අප්පච්චිගේ කුඹුරට. ඒ වගේම ඒකෙන් කුඹුරට අමුතුවෙන් රසායනික පොහොර දාන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේම අම්මගේ මල් වලට, අම්මගේ එළවලු පාත්ති වලටත් ගන්නෙ මෙන්න මේ එළදෙන්නුනින් ගන්න ගොම පොහොර ටිකම තමයි. ඉතින් ඒක වගේම බිම් සකස් කරනකොට වගේම ගොයම් පැල වැඩෙන කාලෙට මේ ස්වභාවික ගොම පොහොර නිසා කුඹුරෙන් හරිම සරු අස්වැන්නක් අප්පච්චිට ලැබෙනවා. ඒ වගේම ගොවිපල අවට තියෙන එළවලු පාත්ති වලට වගාවන්ට දාන්නෙත් මේ පොහොරම තමයි. ඉතින් කිරි වලින් වගේම වගාවන් වලිනුත් ලොකු ඉතිරියක් සහ අමතර වාසියක් අප්පච්චි මේ සතුන්ගෙන් ලබා ගන්නවා. ඒක හරිම ක්‍රමවත් චක්‍රයක් වගේ ගමන් කරන දෙයක්. ඉතින් දැනට අප්පච්චි මේ කිරි ගොවිතැන බොහොම කුඩාවට එළදෙන්නු 5 දෙනෙක්ගෙන් කරගෙන ගියත් එයාට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී මේක මීට වඩා ලොකු ගොවිපලක් බවට පත් කරලා තවත් සත්තු ප්‍රමාණය වැඩි කරලා සාර්ථකව දියුණු කරන්න අප්පච්චි දැනටම සැලසුම් කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක බලන ඔයාලගිනුත් ඉල්ලන්නේ Tamanගේම කියලා ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා නම් අන්න ඒ අයට හොඳම අවස්ථාවක් තමයි මේ කිරි ගොවිතැන කියන්නේ. ලොකුවටම නැතත් අප්පච්චි වගේ පොඩියට හරි මේ වගේ දෙයක් ධෛර්යයෙන් පටන් ගන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ව්‍යාපාරයකින් හොඳම ආදායමක් වගේම වගාවන්ට අවශ්‍ය ස්වභාවික පොහොරත් ගන්න පුළුවන් කියන එක අද කාලේ හැමෝටම ලොකු ආදර්ශයක්. ඉතින් අද අපේ බ්ලොග් එකෙන් ඔයාලගෙන් මොනවා හරි අලුත් අදහසක් උනන්දුවක් ගන්න ඇති කියලා මමයි චූටි පුතයි හිතනවා. මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකකින් ආයෙමත් ඉක්මනට හමු වෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.